ඉතින් අද කතාව ෆිග්ම මේක් ගැන තමයි කතා කරන්න ආවේ. ඉතිං ෆිග්ම මේක් කියල කියන්නේ ඔල දන්නවා ෆිග්ම බලම ප්‍රඩක්ට එකක් විදිට තමයි එන්නේ. ඉතිං ෆිග්ම පාවිච්චි කරන්න අය දන්නවා ෆිග්ම මොනවගේ වැඩවලට පාවිච්චි කරන්න ඉතින් ඩිසයිනිං කරන්න ඒවගේම තමයි අපිට ෆික් ජෑම් පාවිච්චි කන අපිට ඩොකමෙන්ටේෂන් පැත්ත ඉතින් මේ වගේ ගොඩක් දෙවල් මේ ටූල් එක තරූ කරගන්න පුළුවන් ඉතින් මේ වා පෙයිඩ් බර්ෂන් එකක් පාවිච්චි කරනවා නම් මාසකට ඩොල 20ක් වෙනවා. ඉතින් මෙන්න මේ ටූල් එක පාවිච්චි කරනවා නම් ඔයාට දැන් ගොඩාක් දේවල් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඩිසයිනර් කෙනෙක් විදියට ඔයා වෙබ්සයිට්ස්, වෙබ් ඇප්ලිකේෂන්ස් මේ වගේ ඔයා ඩිසයින් කරනවා නම් රයිට් ඔයාට මේ ඩිසයින් එකම ඔයාට කෝඩ් එකක් කනෙක්ට් කරගන්නව නැත්තම් කෝඩ් එකක් නැත්තම් ප්‍රොඩක්ට් එකක් විදියටම ඔයාට අවුට්පුට් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ෆිග්ම මේක් එක්ක. ඉතින් ඒක තමයි තියෙන ලොකුම බෙනිෆිට් එක. මොකද හේතුව ඉස්සල්ලා ෆිග්මා ඩෙව්ටූල් එකවා ඊට පස්සේ ෆිගම අපිට කෝඩ් ජෙනරේට් කරගන්න එක ප්ලගින්සාාව නමුත් දැන්වාට සම්පූර්ණම ප්‍රඩක්ට එකක් විදිට අවුපොට් එක එලියට ගන්න පුළුවන් හැකියාව තියෙනවා ෆිග්ම වලින් ඉතින් ඒක තමයි මේ ෆිග්මවල තියෙන විශේෂත්වය ඉතින් ෆිග්ම පාවිච්චි කරන අයට පුළුවන් මෙන්න මෙහම වැඩක් කරන්න වාට පුළුවන් ඩිසයින් එකක් නැතිවුණත් ෆිගම මේක් පාවිචි කල ඔයාගේ ප්‍රඩක්් එක හොඳට හදාගන්න පුළුවන් ඉතින් ඒකට වාගලඟ තියෙන්න්න ඕන හොඳ PRD එකක් එකන ප්‍රඩක්් රික්වයිමන් ඩොකීමට එකක්වාට හදාගෙන තියාගන්න පුළුවන්න්න ඒක මාර ලේසි වාට චජිපිට තියෙනවා වගේ පාවිශි කලවාට ප්‍රඩක්් රික්වයිම ඩොකීමට එකක් හදාගෙන පුළුවන් ඒවගේම තම යුස ස්ටෝරීස් ටිකවා හරියට ලියාගෙන තියෙනවන ඒ යුස ස්ටෝරීස් වල බිහේවියස් ඒ වගේ දෙවල්වාට හරියට ෆ්‍රේම් කල ලියාගන්න පුළුවන්න්නවාට හොඳ අවුට්පුට් ප්‍රඩක්් එකක් ගන්න පුළුවන් ඒවගේම තමයි මේක වාට ලෝජික් පාට් එකක් එමනත්තං ඩේට බේස් පාට් එකක් තියෙනවනම් දැන් ෆිගම තරූ යස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා සුබ බේස් කියන ඩේට බේස් ක්සස් එක වාට හදන්න පුළුවන් වාට කන ඔටෝ කනෙක් කරගන්න විතරයි තියෙන්නේ යා ඩේට බේස් පාට් එකත් සම්පූර්ණයම ගන්න ඉතින් මේක සම්මාරම විශේෂත්වයක් තමයි සාමාන්‍ය ඩිසයින කෙනෙකුට හොඳ අවුට්පුට් ප්‍රඩක්් එකක් දෙන්න ඉතින් ඒක තමයි මේ ෆිග්මවල තියෙන විශේෂත්වය ඒවගේම තමයි තව දෙයක් තමයි ෆිග්ම මේක් පාවිච්චි කරනවනම් වාට පුළුවන් ෆිග්මවල එක කටෙන්ස් අයිකන එක කොම්පොනන්ස් වයිස් වාට ගිහිල්ලා එඩිට් කරගන්න පුළුවන් ඒවගේම තමයි වාට ස්පෙසිෆික් ඩිසයිනිං ලැංවේජස් වාට ගයිඩ්ලයින් සිදියට ඇඩ් කරලා තියන්න පුළුවන් එතකොට ස්පෙසිෆික් එක ගයිඩ්ලයින් එකට සම්පූර්ණවාගේ ප්‍රඩක්ටකම උප්පුට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒවගේම තමයි වා දැන්ටමත් ප්‍රඩක්් එක ඩිසයින් කල්ල නම් තියන්නේ වගේ ඩිසයින් ෆයිල් ටික එකින් එක ඇටච් කල්ලා වාට සම්පූර්ණ ප්‍රඩක්ටකම හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ වීක්ම මේ එක්ක ඒවගේම තමයි වාට පුළුවන් වාගේ කෝඩ් එක රියෙක් බේස් සහ ටයිප් ස්ක්‍රිප් එකතු වෙලා හැදෙන ප්‍රජෙක්් එකක් හැදෙනවා ඉතින් මේ ප්‍රජෙක්් එක වාට කෝඩ් බේස් එක එක්ස්පෝර්ට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා එහම නැත්තං වාට ගිට හබ් එකකවන්් එකට වාට කනෙක් කල්ලා වගේ කෝඩ් එක රිපෝ එකක් තරූ මැනේජ් කරගන්නත් පුළුවන් හැකියාව තියෙනවා ඉතින් මේ විදියට මෙන්න මේ ෆිග්ම කියන ටූල් එක තරූ වෙන ප්‍රඩක්් එක වාට පුළුවන් විශේෂම දේ තමයි ඔවාට පුළුවන් හොස්ට් කරගන්න රයි් වාට පුළුවන් ස්පෙසිෆික් වාගේ ඩොමයින් එක ගෙනල්ලා ෆිග්ම එක ඇතුළෙම පාක් කල්ලා වාට ටක්ට එකයි ඒ රෙකෝඩ් එකයි සීනම එකයි වගේ ඩොමයින් එක ඩනසවයකට දාලා වාට පුළුවන් ඒක වාගේ ප්‍රඩක්්ක විදිට ලයිව් අප්ඩේට් කරගන්න ඉතින් මේක තමයි ෆිග්මවල තියෙන මේක් ඒ තියෙන විශේෂත්වය රයිට ඉතින් මේ දේවල්ටික පොඩ්ඩක්වා ඩිසයිනිං UIUX ඩිසයින කෙනෙක් නම් එමනත්තං ඉන්ඩර්ශකට එන්න කෙනෙක් නම් එමනැත්තං වා මේ වගේ ෆිග්ම නැත්තං ඒ අයිටස් පාවිච්චි කළ වාට ලේසියෙම ප්‍රඩක්් එකක් හදන්න ඉන්න කෙනෙක් නම් මං රැකමන් කරනවා ෆිගම ඒයි පාවිච්චි කළ බලන්න නැතා ෆිගම මේ එක පාවිච්චි කළ බලන්න වාට ලොකු දෙයක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් පර්සනල් වෙබ්සයිට් එකක් හදල බලන්න මේ ඕනුම දෙයක් ටක් ගල හදල බලලා වගේ එක්ස්පීරියන්ස එකත් මෙතනින් කමෙන්ට් කරන්න මගේ මම බුද්ධි ප්‍රසාන් ඉතිං මගේ ටික්ටොක් චානල එක ෆලෝ කළ තියාගන්න